නැද්ද? ඔබට જાතියක් සකස් වෙනවා. ඒ જાතිය දේව જાතිය වුණත් ඒක જાතියක් පින්වතුනි. ඒකට ඒකාන්තයෙන්ම සංසාරේ කරගත්ත විපාක බහිනවද නැද්ද? විපාක බහිනවද නැද්ද? බහිනවා. සුගතිය ඉපදුනා කියලා එකක් නැහැ පින්වතුනි. දිව්‍ය ලෝකේ චාතු මහා රාජිකයේ ඉන්න නාග කියලා කොටසක්. දේව කොටසක්. මේ නාග කොටස පන බයේ ගැහෙනවා පින්වතුනි. කාව දැක්කහමද? ගුරුලන්ව දැක්කහම. ගුරුළු රාජ පිරිසක් ඉන්නවා දිව්‍ය ලෝකේ. මේ ගුරුළු මේ තිරිසන්නු නෙමෙයි. ගුරුළු කියලා දේව කොටසක් ඉන්නවා. ඒ දේව කොටස දැක්කහම පන බයේ ගැහෙනවා. බුදුහාමුදුරුවෝ මහා සමය සූත්‍රයේ දේශනා කළා තියෙනවා. යේනාග රාජා සහසා හරಂತಿ මේ නාග රාජයෙන්ව සැහැසි ලෙස දැහැගෙන යන ගුරුළු පක්ෂියෝ ගැන. ඉවරයි නේද ජීවිතේ? ඇයි දේව ජීවිතේ ගත්තේ? දැන් මොකද වෙන්නේ? දැක්ක ගමන් අරන් යනවා. වරන් ගිහිල්ලා මරලා දානවා. දැන් මහ උජාරුවට ගත්තේ මේකට වඩා හොඳයි සැපසේ ඉන්න පුළුවන් කියලා හිතාගෙන. ජාතිය හටගත්තා නම් කොහෙත් එකයි බෙන්ගතනේ. ඒකයි ඔබට අපි නිතර කියන්නේ කාම ලෝක අනාතයි. රූප ලෝක අනාතයි. අරූප ලෝක අනාතයි. සියලු ලෝක අනාතයි කියලා. මොකද පින්වතුනි හැම ලෝකෙකම තියෙන උපතක් නම් ජාතියක් නම් ඔය ලබන ජාතිය මහා අනාතෙන් අනාතයට ගිය ජාතියක්. ලේසි පහසු දෙයක් නෙමෙයි. එහෙනම් දැන් හොඳට විශ්ලේෂණය කරගෙන බලන්න. ඔබ අර කැමැති වෙච්ච දේ ලබන්න කරන කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම නිසා මොකද වෙන්නේ? ඔබට ජාතියක් හැදෙනවා. ඔන්න පළවෙනි දරුණු දේ. දෙවෙනි එක, ඔබ ඔය ටික ළඟා කරගත්තට පස්සේ දැන් ඔබ ඔය ළඟා කරගත්තේ කැඩෙන්න, බිඳෙන්න, නැහෙන්න, වෙනසෙන, හොරු පැහැර ගන්න දෙයක් නෙමෙයිද? එහෙනම් ඔබ නිරන්තරයෙන්ම බයට ශෝකයටපත් වෙන්නේ නැද්ද පින්විතනි? කැඩෙයිද, බිඳෙයිද, නැහෙයිද, වෙනසෙයිද කියලා? ඔබ පපුවේ ගිනි තියාගෙන නෙමෙයිද ඉන්නේ? හැම මොහොතකම මේ දේ ආසාවෙන් ලං කරගත්තට කැඩෙයිද, බිඳෙයිද, නැහෙයිද, වෙනසෙයිද, හොරු ගනීද කියලා මහා බියකින් ශෝකයකින් නෙමෙයිද ඉන්නේ? ඔන්න ඔබට උරුම වෙච්ච දෙවෙනි ගින්න. ඒක කැඩිලා බිඳිලා නැහිලා වෙනසිලා හොරු ගනිද්දී ඔබගේ පපුවට ගිනියෙන්නේ නැද්ද? ඔන්න තුන්වෙනි ගින්න ඔබ ලං කරගත්ත. ඒක කැඩෙන්න නොදී, බිඳෙන්න නොදී, නැහෙන්න නොදී, වෙනසෙන්න නොදී තියාගන්න ඔබ ආයිත් සැරයක් කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරන්න ඕනේ නේද? කර්ම කරන එක සැපක්ද? කර්ම කරන එක සැපක්ද? කර්ම පුණ්‍ය කර්ම කරන එක සැපක්ද? මේ ඔබට තේරුම් කරන්න යන නැත්නම් ඔබ දන්නේ නැතුව උත්තර දෙන්නේ. පුණ්‍ය කර්ම කරන එක සැපක්ද? සැපක්ද? පින්වතුනි කර්ම කරන එක සැපක් නෑනේ. කර්ම කියන්නේ කරන දෙයක්. ඔබ යමක් කරන එක සැපක්ද? බුද්ධ පූජාව පූජා කරන එක සැපක්ද? කරන දේ ගැන මම මේ කියන්නේ. ඒකේ ලැබෙන ප්‍රතිඵලය ගැන නෙමෙයි. කරන දෙයක් යමක් කරද්දී සැපක්ද ඒක? නෑ. ඔබට දෙනවා ලොකු වට්ටියක්. ඕක උස්සගෙන ඇවිදින්න ඉවර වෙලා ඕක උස්සගෙන අරන් එන එක සැපක්ද? එහෙනම් මම බැරල් එකකට බුද්ධ පූජාව හදලා දෙනවා. ඕක උස්සගෙන ඉන්න කියලා පැය කාලක් විතර මොකටද? ඉතින් සැපයිනේ. එහෙනම් යමක් කරන එක සැපක් නෑ. ඒක විපාකයේ හෝ ඒකෙන් එන ප්‍රතිඵලයේ සැපක් වෙන්න පුළුවන්. කරන එක සැපක් නෑ. එහෙනම් ඔබ යම් දෙයක් තමන්ගේ කරගත්ත දේ පින්වතුනි රැක ගන්න. කැඩෙන්න නොදී, බිඳෙන්න නොදී, නැහෙන්න, වෙනසෙන්න නොදී තියාගන්න ඔබ කරන කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන්නේ සැපක්ද? ඉතින් පින්වතුනි කෝ ඔබ වින්ද සැප එතකොට? දැන් ඔබ ලං කරගත්තේ සැප විඳින්න නේද? ඉතින් ඔබ අන්තිමට ගිනිනේ ඔය කන්නේ.